Hi, welcome to my YouTube channel, Dino Vlogs. මාව subscribe කරන්න කියලා ඉස්සෙල්ලම ඔන්න මම මතක් කරනවා. හරිද? අද මම මොකක්ද ඔයාලට ගෙනාව vlog එක. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම මොකක්ද ගෙනාව vlog එක කියලා? මේ මොකක්ද කියලා ඔයාලා දන්නා නේද? ඔව්. මේ පිරිත් මණ්ඩපයක්. තාම ෆයිනල් ලුක් එක නම් නෙමෙයි මේ. පිරිත් මණ්ඩපයක් හැදෙන හැටි තමයි මේ තියෙන්නේ. අපේ ගෙදර පිරිතක් තිබුණා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක vlog එක බෙදා ගන්නවා කියලා. ඒ නිසා මං ඉතින් ඔයාලට vlog එකක් ගෙනාවා. ඒක මෙන්න මෙහෙම වුණේ ඉතින්. මේ තාම පිරිත් මණ්ඩපේ හදන ගමන් තියෙන්නේ. ඔයාලට පේනවනේ. තාම වැඩ ඉවර කරලා නැහැ. මේ හදන ගමන් තමයි තියෙන්නේ. ඒ කලර් එක හරිම ලස්සනයි නේද ළමයි? මං හිතනවා ඒ කලර් එක ලස්සනයි කියලා. මේ බලන්න උඩ තියෙනවා බෝකොළ තියෙනවා නාකොළ තියෙනවා පුවක් මල් තියෙනවා. මේ තියෙන්නේ මේක මම වෙනම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලට විශේෂම පෙන්නන්න. මේ ගෙනත් තියෙන සේරම කොළ වර්ග ගෙනත් තියෙන්නේ ඒ පිරිත් මණ්ඩපයේ ඇතුලේ අර උඩ වියන එල්ලන්න. අවශ්‍ය දේවල් තමයි මේ තියෙන්නේ. බලන්නකො ළමයි මෙතන ක්‍රෝටන් කොළ තියෙනවා. එක જાති ක්‍රෝටන් තියෙනවා නේද? බුලත් තියෙනවා. නා දලු තියෙනවා. පුවක් මල් තියෙනවා. පොල් මල් තියෙනවා. හැමදේම තියෙනවා. බලන්නකො තියෙන ගොඩ. දැන් මේ ලෑස්ති වෙන්නේ පිරිත් මණ්ඩපේ සරසවන්නයි. ටන්ටටායි. ලස්සනයි නේද ළමයි? බලන්නකො ලයිට් දැම්මම තියෙන ලස්සන. ලයිට් දාලා සුදු රෙදි දාලා හැමදේම ලෑස්ති කරලා තමයි දැන් තියෙන්නේ. බලන්නකො ඉතින්. ඔය ලයිට් දාලා හරිම ලස්සනට දැන් තියෙනවා. පිරිත් මණ්ඩපේ. දැක්කම ආසයි. හරිම හිත නිවන දර්ශනයක් නේද ළමයි මේක. බලන්නකො කොච්චර ලස්සනද කියලා. අය ඉතින් ඇතුලේ තව වැඩ කරනවා. ඔයාලට පේනවනේ. ඇත්තටම කිව්වොත් මේක අපේ ගෙදර නෙමෙයි තිබුණේ. අපේ ආච්චිලා ගෙදර. අපේ ආච්චිලා ගෙදර පිරිතක් තිබුණා. ආච්චිලා ගෙදර තමයි තිබුණේ. අපේ ගෙදර වගේ තමයි ඉතින්. මේ ඉතින් මේ වැඩ කටයුතු සිදු වෙන ආකාරය තමයි ඔයාලා දකින්නේ. හරිද ළමයි? අර පිරිත් නූල මුළු මණ්ඩපේ වටේම යවනවා. මේ තියෙන්නේ පැන් කලයක් තියෙනවා. එතනට යන තැනම අය ඉතින් මමත් නිකන් ඉන්නේ නෑ. ඉතින් මාත් ඉතින් ඔය මොනවා හරි කරා. ඉතින් සරසන්න එපා. නිකන් බලන් ඉන්න බෑනේ. නේද ළමයි? හරිම ලස්සනට ඒක ලයිට්ස් දාලා තිනකොට හරිම ලස්සනට පේනවා නේද? මම ඔය අනිත් අයගේ මූණ බහලා තියෙන්නේ හරි නෑනේ. යාළුවගෙන් අහන්න තු අවසර ගන්න නැතුව දාන එක. මේ තියෙන පිරිකර ටික. පිරිකර තියෙනවා. පිරිකර ටිකක් ඔය මේ නම් පිරිත් මණ්ඩපයේ ඇතුලේ ළමයි. ඇත්තටම මේක මං ගත්ත වීඩියෝ ක්ලිප් එකක් නෙමෙයි. අපේ අයියා කෙනෙක්ට දීලා මං ගත්තේ වීඩියෝ එක. මොකද මතයක් තියෙනවනේ පිරිත් මණ්ඩපයේ ඇතුලට ගැහණු ළමයට යන්න හොඳ නැහැ කියලා. මං ඔය ගැන තර්ක කරන්න යන්නේ නැහැ ළමයි. මොකද ඒකට මගේ ඇඟේ මාළු නටනවා. ඇත්තම කිව්වොත්. මොකද මේ ලංකාවට මොකද කියන්නේ දන්ත ධාතුව වැඩම කරෙත් ගැහණියකගේ කේස් කලඹ තියාගෙන. එතකොට මාස ඒ ගැහණිය ඒ කේස් කලඹ තියාගෙන ඒක කියන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩම වන්නේ නැති. ඒ දවස්වල මගේ තාක්ෂණයක් තිබුණේ නැහැ. මාස ගාණක් යන්නේ නැති. එතකොට මම අහන්නේ ඒ ගැහණිය කිලියුනේ නැද්ද කියලා මම අදහස් කරන්නේ මේ අසනීපුනේ නැද්ද? ඒක හරියට තේරෙන විදිහට කිව්වොත් මෙන්සස් උනේ නැද්ද? ඔය මෙන්සස් වෙන එකනේ කිලි වෙනවා කියන්නේ ගැහණියක්. එතකොට මාස ගානේ මේ ගැහණිය මෙන්සස් උනේ නැද්ද? එතකොට එහෙම ගෙනාපු ගැහණියගේ කෙස් කලඹ තියාගෙන මාස ගානක් වඩම්මවන්න හොඳ නම් අද
එතෙන්ට දන්ත ධාතුන් වහන්සේ ළඟට ගැහණියකට යන්න බැරි ඇයි කිලි කියලා. හරි අසාධාරණයි. එතකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරේ අපේ මෙහෙණින් වහන්සේ කෙනෙක්. එතකොට මෙහෙණින් වහන්සේට කිලි තිබුණ නැද්ද ඒක වැඩමවද්දී. හැබැයි අද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩමළුවට යන්න අවසර නැහැ ගැහැණු අයට කිලි කියලා. ඇයි එහෙම අසාධාරණකම්? හරි අසාධාරණයි. මට හිතෙන විදිහට දැන් අද මේ පිරිත් මණ්ඩපය ඇතුළට නම් ගැහණියකට යන්න බෑ කියනවා. කිලි වෙන්නේ නැති අනිවාර්යෙන් හේතුව හොඳ නැහැ කියනවා. පිරිමින්ට විතරයි යන්න පුළුවන්. ඇත්තටම hina යනවා. මම ඕක කොහොමද විශ්වාස කරන්නේ නැහැ. ඒක මම ප්‍රසිද්ධියම කියන්නේ ඇත්තටම hina යන දේවල් ඕවා. ඒ ගැන කතා කළවත් තරක කළවත් තේරුමක් නැහැ අපේ රටේ මිනිස්සුත් එක්ක. හැබැයි මේක මගේ YouTube channel එක. මම කැමති වීඩියෝස් දාන්නේ, මම කැමති vlogs දාන්නේ. ඉතින් මගේ අදහස් මම ප්‍රකාශ කරනවා. කාගේ හරි හිතක් රිදුනා නම් සමා වෙන්න. මම කිව්වේ ඇත්ත. මම බොරු කිව්වා කියලා හිතනවා නම් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම කිව්වේ ඇත්තද බොරුද කියලා. කතාවෙන් කතාව පිරිත් පටන් ගන්න ළඟයි හාමුදුරුවොත් වැඩියා මේ වඩිනවා. ඔයාලා දැක්කනේ ආලෝක මොකද ඒකට කියන්නේ මල් වෙඩි එහෙම පත්තු කරා. ඒ වෙලේ මම ලොකු කතාවකනේ හිටියේ. ඉතින් මෙන්න මෙහෙම හාමුදුරුවන්ගේ පාද දෝවණය කළා. අපි ගෙදරට වැඩ මෙව්වා. පේනවනේ ඉතින් ඔයාලට අන්නහම තමයි උනේ. හරිද ළමයි? මේ තියෙන්නේ පිරිත් පටන් ගන්න කලින් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මම තව මේ අර වැඩමවල තියෙනවා. අනේ වන්ද ළමයි මම ඇත්තට මේකේ නම ගම් එහෙම ලොකුවට දන්නෙත් නැහැ. මේ අර පොත් නෙමෙයි මන් දන්නේ නැහැ මේවට කියන්නේ මොනවද කියලා වෙනම නම් තියෙනවා. අනේ මට සමා වෙන්න මගේ අතින් වැරදි විදියට මොනවාරි කියවුණා නම් මම ඇත්තටම දන්නේ නැහැ. දන්නවනම් මම නම් කියනවනේ. මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් මම දන්න විදිහට තමයි මේ වොයිස් කරන්නේ. ඉතින් මේ විදිහට හාමුදුරුවෝ වැඩ මෙව්වා පිරිත් මණ්ඩපය ඇතුළට. දැන් හාමුදුරුවෝ පේනවනේ. හාමුදුරුවෝ ඉඳගෙන පිරිත් පටන් ගන්න තමයි හදන්නේ. චුටි හාමුදුරුවෝත් ඉන්නවා. හරිම ෂෝක් ඉතින් නේද ළමයි? හරිම හිතනිවන දර්ශනයක්. අර මං කිව්ව අර කොළ වර්ග එහෙම ඔය උඩ එල්ලලා තියෙනවා පේනවද ඔයාලට? එක එක જાතියේ කොළ. මේ ඉතින් පිරිත් පටන් ගන්න කලින් හාමුදුරුවෝ අර එක කියනවනේ ඉතින් දේවල් කියනවා. එහෙම තමයි ඉතින්. මම ඉතින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔයාලට බ්ලොග් එකක් දාන්න. ඔයාලත් බලන්න ඉතින්. කම්මලේ කියලා ස්කිප් කරලා යන්න එපා. හරිද? බැක් කරලා යන්න එපා. බලන්න. නෝටි වෙන්න එපා. නෝටියා. නරකයා.
කර හිටියේ ඔයාලට නිදහසේ වීඩියෝ එක බලන්න ඕන නිසා. ඔන්න ඔහම තමයි ඉතින් අපේ පිරිත්ත නිමා වුණේ. මගේ vlog එක බැලුවට thank you. මාව අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මම දාපු අනිත් වීඩියෝස් බලන්න කියලාත් ආදරෙන් මතක් කරන ගමන් අදට මම යනවා. ආයලපන සතියේ එනවා. මේ පිරිත් නූල් බඳිනවා. එහෙනම් thank you for watching. Bye.